අද මම කතා කරන මාතෘකාව යොවුන් වියේ පසු වෙන්නෝ. ගැටවල වියේ පසු වෙන අය අධ්‍යාත්මික දේවල් ගැන උනන්දුවක් නැති පිරිසක් බව බොහෝ දෙනා සිතා සිටියත් ඇත්ත ඒ නොවන බව අධ්‍යාත්මික කරුණු පිළිබඳ කරුණු සමාජයට ඉදිරිපත් කරන අය විසින් වටහාගෙන ඇති සත්‍යයකි. සමාජයට ඉදිරිපත් කරන එවැනි කරුණු ගැන වඩාත් උනන්දුවක් දක්වන පිරිස බවට පත්වී සිටින්නේ එම වයසේ පසුවෙන පිරිසයි. වැඩිහිටියන් බවට පත්වීමේදී ඔවුන් පිට වගකීම් පැටවෙන්නේ ඔවුන්ටත් නොදෙනී පෙර උනන්දුව අකා මකා දමමිනි. එයින් සිදුව ඇත්තේ භාවාත්මක බුද්ධිය අඩු පිරිසක් සමාජයට එකතු වීමයි. මේ වටහාගත් පිරිසක් ඇතනම් ඒ අයගේ යුතුයකම වෙන්නේ මේ උනන්දුව ඇති කාල සීමාවේ පසුවෙන්නන්හට භාවාත්මක බුද්ධිය තහවුරු කරගත හැකි තරම් කරුණු ඔවුන් වෙත සමීප කරවීමයි. එවිට මේ අය තම ජීවිතයද ජයගෙන යහපත් ජීවිත ගත කරන පිරිසක් බවට පත් වේවි.